ක්‍රියාත්මක වෙන්නේ බිම් මට්ටමේදී. ඒ හින්දා දැන් මම හිතන්නේ සමහර අවසම්වල නිලධාරී අඩු ඇති, සමහර සංවලධාරීන් අපි කාර්යාල රාජකාරී වලටත් අනුයුක්ත එහෙම අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒතකොට වෙනත් අමාත්‍යාංශවල සංවලධාරීත් ඉන්නවා ඒ අතරෙම. එහෙනම් මේක කොහොමවත් කළමනාකරණය කරගන්න බෑ. ටිකක් ඉස්සරහට ක්‍රියාත්මක මට්ටමේ එනකොට සංවලධාරීන් ටිකක් බිම් මට්ටමට යවන්න බෑයි සමහර වෙලාවට. කියන්න කෙනෙක් නැහැ ආයතන යන්නේ. උදාහරණයක් ගත්තොත් ඉලෙක්ට්‍රිසිටි කැඩලා ගහක් වඩලා කියන්නේ නැහැ. වෝටර් බෝඩ් එකේ ටැප් එක කැඩිලා වතුර යනවා මිනිස්සු බලන්න යනවා බැන බැන යනවා. මෙහෙම ගත්තොත් උදාහරණ ගොඩක් තියෙනවා කියන්න. මෙන්න මේකට මිනිසුන්ට අවස්ථාවක් දෙන්න. එක්ක අඩුම නම්බර් එකක් දෙන්න. මිනිසුන්ට කතා කරන්න. ඇත්තට මිනිස්සු අසරණයි. ගම්වල ටික මිනිස්සු අසරණයි. සාදී සම්බන්ධ කරන කමිටු වල කතා කරන්නේ ඇත්තටම මිනිස්සු දෙවන්නේ පහුගිය කාලේ අපි දැක්කා. ඒ හින්දා මේ හැත්තම මිනිසුන්ගේ ප්‍රශ්න ටිකට මැදිහත් වෙන්න සරල ක්‍රමයක් අපි ඉලාස්ති කරනවා නම් මම කියනවා ඒක වඩා වැදගත් කියලා. අනිත් කාරණේ මගේ. දැන් අපේ දිලිඳුක දෙකම අනිත් ප්‍රතිසරණ විදිහට සමෘද්ධි ව්‍යාපාරේ තවම ක්‍රියාත්මකයි බිම්මට. මේ දෙක නොගල ගැටලුවක් නැතුව අවුලක් නැතුව කරගෙන යන්නේ කොහොමද කියලා දැනගන්න කැමතියි. පළවෙනි ප්‍රශ්නෙට මම පිළිතුරක් දෙන්න. ඇත්තටම මේ CDC එහෙම නැත්නම්